එක්තරා පාසලකට අලුතෙන් පැමිණි ගුරුවරියක් තමන්ගේ පළවෙනි පාඩම ආරම්භ කරන්න කලින් පන්තියේ හිටපු ළමයින්ගෙන් අහනවා, ළමයි අද මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නේ. ඔයාලා හොඳට හිතලා බලලා උත්තරයක් දෙන්න. ඒ වෙලාවේදී පන්තියේ තිබුණු පුංචි කසකුසුවත් නතර වෙලා මුළු පන්තියම මේ ගුරුතුමිය දිහා බලන් හිටියා. ළමයි ඔයාලා හිතන විදිහට මේ ලෝකයේ තිබෙන විශාලම සහ බලගතුම දේ මොකක්ද? ළමයි 40ක් පමණ හිටපු පන්තියේ ඉදිරිපසම පොලිමේ හිටපු පිරිමි ළමයෙක් අත උස්සලා පිළිතුරක් දෙනවා. ටීචර්, මම හිතන විදිහට මේ ලෝකයේ තිබෙන විශාලම සහ බලගතුම දේ තමයි, එහෙම නැත්නම් බලගතුම කෙනා තමයි අපේ ගමේ ගඟෙන් එහා පැත්තේ ජීවත් වෙන අලියා කියලා. බොහෝ ළමුන් පිරිසක් එයට එකඟ වෙද්දී තවත් පිළිතුරු තිබෙනවාදයි කියා ගුරුතුමිය ඇසීමටත් පෙර ඉදිරිපස පොලිමේ හිටපු ගැහැණු ළමයෙක් මේ වගේ පිළිතුරක් ලබා දෙනවා. ටීචර්, මම හිතන්නේ අලියාටත් වඩා විශාල දෙයක් තියෙනවා. ඒ තමයි අර ඈත පේන කන්ද. ඒක අලියාට වඩා ගොඩක්ම විශාලයි. ඒ අවස්ථාවෙත් තවත් ළමුන් පිරිසක් මෙයට එකඟ වුණා. මුලින්ම අලියාගේ පිළිතුරට එකඟ වුණු අයත් ඒ පිළිතුරෙන් මේ පිළිතුරට මාරු වුණා. ඊට පස්සේ ටික වෙලාවකින් ගුරුතුමිය ඔයාලා දන්න ඊට වඩා විශාල දේවල් නැද්ද කියලා ඇහුවා. මැද පීලිය හිටපු ගැහැණු ළමෙක් ඒකට මේ විදිහේ පිළිතුරක් දෙනවා. ටීචර්, මම හිතන්නේ අපේ ඇස් දෙක ඊට වඩා ලොකුයි කියලයි. මේ පිළිතුර කිව්වා විතරයි පන්තියේ හිටපු හැම ළමයම වගේ hina වෙන්න පටන් ගත්තා. ඒ මොහොතේම ගුරුතුමිය ඇයව ප්‍රශ්න කළා. ඇයිද ඔයා එහෙම කියන්නේ? හරිම සංවරව ඒ ගැහැණු ළමයා මේ විදිහේ පිළිතුරක් දෙනවා. ටීචර්, අපේ ලෝකේ අලියට කන්දට වඩා ලොකු දේවල් තියෙනවා. විශාල ගොඩබිම්, සාගර, මුහුදු, දියඇලි, ගංගා වගේ දේවල්. ඉතින් ඔය වගේ දේවල් වගේම ඊට එහා ගියපු දේවල් බලන්නත් අපේ ඇස් දෙකට පුළුවන්. ඒකයි ටීචර් මම මගේ පිළිතුර ඇස් දෙක කියලා කිව්වේ. ඊට පස්සේ නැවතත් පන්තියේ ළමයි නිහඬ වුණේ තමන් hina වුණේ තමන්ටම වැනි සිතුවිල්ලක්ද සමගිනුයි. එතනින් එහාට පිළිතුරක් නොලැබුණු නිසා හැමෝම එකඟ වුණේ මේ ලෝකේ විශාලම දේ ඇස කියන පිළිතුරටයි. තවත් පිළිතුරක් නොලැබුණු තැන ගුරුතුමිය කියූ ප්‍රකාශයට ළමුන් පුදුමයටත් පත් වුණා. ළමයි, අපේ ඇස්වලටත් වඩා විශාල දෙයක් මේ අපි ළඟ තියෙනවා. ඒ තමයි අපේ මනස. අපේ ඇස් දෙකෙන් පේන්නේ අපිට ඒ අවස්ථාවේ ඉන්න තැන අනුව පේන බොහොම සීමිත දේවල් ප්‍රමාණයක් විතරයි. නමුත් අපේ මනසට පුළුවන් අපි මේ මොහොතේ නොයිදින තැනක් වුණත් මවා ගන්න. අපි කිසිම දවසක නොගිය තැනක් වුණත් මවා ගන්න. මේ ලෝකේ කිසිම මොහොතක නොතිබුණු දේවල් පිළිබඳ සංකල්ප ගොඩනගලා ඒවා සාර්ථක කරගන්න. ඒ විශාල මනස උපයෝගී කරගෙන මිනිස්සු හොයාගත්ත. එහෙම නැත්නම් නිර්මාණය කරපු දේවල් තමයි අද ඔබ මේ විදිහට බොහෝ වෙලාවට දකින්නේ. ඒ බලගත්ු දේ හරි විදිහට භාවිත කළොත් අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැති තරම්. නමුත් මතක ඇතුව හරි දෙයට විතරක් භාවිත කරන්න කියලා ගුරුතුමිය තමන්ගේ කතාව අවසන් කරනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. ඔබත් අපේ සීමා සහිත මනසේ අසීමාන්තික පැතිකඩ සොයා යන ගමනට එක් වෙන්න කැමති නම් පහළ subscribe බටන් එක ක්ලික් කරලා අපිත් සමග එකතු වෙන්න. ජය වේවා.